ඉතින් ගයිස් මෙතුගේ බර්ත්ඩේ එකට මෙතුට තෑගි ටික සිලෙක්ට් කරන්න අපි ඇවිල්ලා ඉන්නේ. අලුත් කඩේ මේ කඩේ මොකද්ද නම්බර් නම දන්නවා කොහමද අර හුඟක් මේක දැම්ම කාලේ හුඟක් මේ පිරිලා හිටියේ. ලොකු කෝප්ප. ඇයි මේ කෝප්ප මෙච්චර ලොකු? ඔයාලා දැනට තමයි ප්‍රභාවිරයි දැන් නිල්ලෙතු කිව්වා අපි එයාට එක තෑග්ගක් දෙන්නද පොඩි පොඩි තෑගි ගොඩක එකතුවක් දෙමු කියලා. ඉතින් අපි දැන් මේ තෑගි ටික තෝරන්න තමයි යන්නේ. තෑගි ගොඩක් තියෙනවා. අලුත් පිනිමේ කම්මුණා. සීතල හින්නවා ඉන්නා නේද? එයා සමාන සීතල ගිනියවා සීතල ගිනි සීතල ගිනි නැකොලොස් අපිට නෙදී. පොළොට දැනෙන්නේ නැහැ බඩ ගිනි. අපි පොඩි ප්‍රශ්නයක් ඉන්නේ අර ගන්නේ මොනවද කියලා තීරණය කරගන්න බැරුව නිල්ලෙතු තෝරනවා. අද මෙතුට මේ ටැංකි පිරෙන්න බඩු ගන්න. අපි එහෙම මේක පිරෙන්න බඩු ගන්නවද? ඒක ගන්න එපා. ඒක මෙතු තමයි ඉන්නේ මොකද? නිල්ලෙතු දැන් අර හිතන හිතන එක අරන් දාලා පස්සේ තෝරමු. එහෙම කරමු. ඔයා මට කන්නාඩිය තෝරලා දෙන්න ඕනේ. නිල්ලිතු මට සන්ග්ලාස් එකක් තෝරනවා මං ඉන්නේ. මං හොයාගත්තා මගේ ලස්සන. ඔයාට ගිටාර එකට ගහන්න පින් ඕන නම් මෙන්න තියෙන පින් පැක් එක මම ප්ලාස්ටික් පුඩු වලට දෙනවලු දිරාපු යකඩ කෑලි තාඩු කෑලි දිරාපු යකඩ කෑලි තාඩු කෑලි මේක ගත්තේ මම. මේක ගත්තේ මම. ඒ අපි නිල්ලිතු තමයි තේරුනේ. මම මෙතුට අරන් දෙන්න කල්පනා දැන් උඩින් ගියට මේක දැන් මේ මොකද දෙන්නේ හරියට. නෑ ඔහොම නේ. මෙතුට දැයි ගන්න එක දැයි කට්ටිය ෆීම් ගන්නවා. අතන ෆේස් මාස්ක් එකක් බලේ මොකද මගේ මූණ මට හරියන්නේ නෑ. සමාජයට වෙන මූණක් පෙන්නන්න නම් ඉන්න බැරිනේ. මෙන්න මේ වගේ මූණක් තමයි පෙන්නන්න බැරිනේ. මම බැලුවේ දෙන්න මේකක් කරන් දෙන්න කියලා මෙතුට. මෙතුගේ ළමයාට ගන්න පොඩි කැට් එක. ඒක මෙතුගේ ළමයාට අපි මෙතුට සහ මෙතුගේ ළමයාට තමයි අපි තෑගි තෝරන්නේ. මෙතු වෙනුවෙන් හයිලයිට් මෙතු වෙනුවෙන් අපිට පේනවා අක්කා වින් කරනවා බඩු හඩ් එක මේ කාඩ් එක එක්ස්පයර්ඩ් කියලා. ඉතින් අපි නානේ කඩේට ඇවිල්ලා ඉන්නේ. නාන නම් නැති වුණාට තම්බි ඉන්නවා. අපි මෙතුට තෑගි අරගෙන ආවා. රෑ 12යි දැන් වෙලාව. අතන කිව්වොත් දැන් වෙලාව හරියටම 12 පඩින් වෙලාව පෙන්නන්නම් ඔයාලට. දැන් හරියටම මේ මෙතුට එච්චරකට ආදරේ. වෙලාව ඒකයි අපි මෙච්චර මලස් වෙන්නේ. මේ රෑ 12ට ඉඟුරු තේමනවා. 11:49 වෙලාව. මගදී මංජෝ කකෑව දැන් පිගුරු දෙවනවා.